පතපතා ඉන්න එපා. වැඩ පටන් ගන්න. මම මෙහෙම කිව්වේ අපෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. අපි අපේක්ෂා කරන දෙයක් බලාපොරොත්තු වෙන දෙයක් නැවත නැවත පැතුවොත් ඉල්ලුවොත් විශ්වයේ යම් ආකර්ෂණ නීතියකින් උදව් ලැබිලා අපි පතන දේ සාර්ථක වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම මේ ලෝකයේ යදුමකින් පැතුමකින් යාඥාවකින් යමක් සඵල වෙනවා නම් කෝ ඉද කේන හායත කවරෙක් කවරකින් නම් පිරිහෙයිද? පැතුවහම හරියනවනම් ඔක්කොටම හරියන්න එපැයි. යදිනකොට හරියනවනම් ඔක්කොටම හරියන්න එපැයි. යාඥා කරනකොට හරියනවනම් ඔක්කොටම හරියන්න එපැයි. හොඳට තේරුම් ගන්න. අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ යදුමක් පැතුමක් යාඥාවක් නෙමෙයි, ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. යම් මේ මිනිසෙකු තුල තියෙනවා නම් කාරණා හතරක්. ඒ කාරණා හතරෙන් ඔහුට ජය ගන්න බැරි ඉලක්කයක් නැහැ. 1. ඡන්ද, කැමැත්ත. තමන්ගේ ඉලක්කය වෙනුවෙන් තමන්ට තියෙන බලවත් කැමැත්ත. ඒක අත්‍යවශ්‍යයි. 2. චිත්ත, අධිෂ්ඨානය. තමන් බලාපොරොත්තු වෙන තමන්නේ සාර්ථකත්වය වෙනුවෙන් තමන්ට තියෙන්න ඕන අධිෂ්ඨානය. 3. විරිය, කැපවීම. තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට බාධා කරන දේවල් කොච්චර ආස වුණත් බාධාවක් නම් කැප කළ යුතුයි. තමන්ගේ ඉලක්කයට උවමනා කරන දේවල් කොච්චර දුෂ්කර වුණත් කැපවීමෙන් හදාගත යුතුයි. කැපවීම. 4. විමර්ශා, නුවණින් කල්පනා කිරීම. ඔය නුවණින් කල්පනා කිරීමට තමයි අයිති වෙන්නේ යැදීමකින්, පැතීමකින්, යාඥාවකින් ජීවිතේ දියුණුවක් ලබන්න බෑ කියන එක. ඒක නුවණක්. ඒ නුවණ ඇති කරගන්න. අපරාධේ යදින්ට, පතන්ට, යාඥා කරන්න ගත වෙන කාලේ අපරාධේ. ඒ වෙලාවේ වැඩ කරන්න පටන් ගන්න. තමන්ට තියෙන ඉලක්කය වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්න. මේ මුළු විශ්වයම ජයගත්ත, මුළු ජීවිතේම ජයගත්ත රහතන් වහන්සේලා පවා බිහි වුණේ ওই කාරණා හතරෙන්. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. කැමැත්ත, අධිෂ්ඨානය, කැපවීම, නුවණ. එනිසා හිතට ගන්න. පතපතා ඉන්න එපා. වැඩ පටන් ගන්න. ඔබට ඔබේ සියලු යහපත් ඉලක්ක සාර්ථක කරගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.